Pretty Passion by Shamali channel එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්නේ කොලර් සම්බන්ධව. ඉතින් මේ ඇඳුම් නිර්මාණයේ ඊටාම වැදගත් කොටසක් විදියට මේ කොලර් හඳුන්වන්න පුළුවන්. ඔයා අලුතින් මහන කෙනෙක් වුණත් ෆැෂන් ඩිසයින් කෙනෙක් වුණත් අනිවාර්යයෙන්ම ඔයා මේ කොලර් සම්බන්ධව හොඳින් දැනගෙන ඉන්න ඕනේ. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට ඒ සියලුම දේවල් පැහැදිලිව විස්තරාත්මකව කියලා දෙනවා. ඒක නිසා වීඩියෝ එක අවසන් වෙනකම් එකතු වෙලා ඉන්න. ඔයා තාමත් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එකත් on කරලා තියාගන්න. එහෙනම් අපි දැන් යමු වීඩියෝ එකට. අපි මේ කොලර් ගැන කතා කරද්දී මුලින්ම කොලර් එකක් කියන්නේ මොකක්ද කියලා දැනගෙන ඉන්න ඕන. ඉතින් මේ කොලර් එකක් කියන්නේ ඇඳුමේ බෙල්ල වටා සවි කරන කොටස. මේක ඇඳුමට ලස්සන පෙනුමක් ලබා දෙන දෙයක්. ඒ වගේම ඇඳුමේ ස්ටයිල් එක, ඩිසයින් එක සහ ක්වොලිටි එක තීරණය කරන්න මේ කොලර් එක විශාල බලපෑමක් කරනවා. සමහර වෙලාවට අපි එකම ඇඳුමට වෙනස් කොලර් දෙකක් දැම්මොත් සම්පූර්ණයෙන්ම මේ ඇඳුමේ තියෙන පෙනුම වෙනස් වෙනවා. ඒක නිසා මේ ෆැෂන් ඉන්ඩස්ට්‍රි එකේ මේ කොලර් කියන්නේ ඊටාම වැදගත් අංගයක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කොලර් එකක් ගත්තම කොලර් එකක ප්‍රධාන කොටස් තියෙනවා. ඔයාලට මේ ප්‍රධාන කොටස් මොනවද කියලා හොඳින් පැහැදිලි කරන්න මම දැන් රූප සටහනක් ඉදිරිපත් කරන්නම්. ඒ ඇසුරින් අපි බලමු මොනවාද මේ ප්‍රධාන කොටස් කියලා. මෙතන තියෙන ඔයාලට පේන ඇති නෙක් ලයින් එක කියලා. මේ නෙක් ලයින් එක කියන්නේ ඇඳුමේ බෙල්ල වටේ කැපෙන රේඛාව. ඒ කියන්නේ කොලර් එක සවි කරන්නේ මෙන්න මේ කොටසටයි. ඊළඟට තියෙනවා කොලර් ස්ටෑන්ඩ් එක කියලා. මේ තියෙන්නේ බෙල්ල වටේ කෙලින් සිටින කොටසට තමයි අපි කොලර් ස්ටෑන්ඩ් එක කියලා කියන්නේ. සමහර කොලර් වල මේ කොටස තියෙනවා. ඒ වගේම සමහර කොලර් වල මේ කොටස නැහැ. මෙතන මේ කොලර් ෆෝල් එක කියලා ඔයාලට පේනවා ඇති. මේ ස්ටෑන්ඩ් එකෙන් පස්සේ පහළට වැටෙන කොටසට තමයි අපි කොලර් ෆෝල් එක කියලා කියන්නේ. ඒ කියන්නේ අපිට පිටතින් දකින්න තියෙන මෙන්න මේ කොටස තමයි. ඊළඟට තියෙනවා කොලර් ඒජ් එක කියලා. මේ කොලර් එකේ පිටත ධාරයට තමයි අපි කොලර් ඒජ් එක කියලා කියන්නේ. මේකේ හැඩය අනුව කොලර් එකේ පෙනුමත් වෙනස් වෙනවා. ඊළඟට තියෙනවා කොලර් පොයින්ට් එක. මේ රූප සටහනේ පුංචි වැරද්දක් තියෙනවා. ඉතින් ඒ තමයි කොලර් පොයින්ට් එක මෙතනදී ටිකක් ඉහළින් තමයි පෙන්නලා තියෙන්නේ. නමුත් මෙතන කොලර් පොයින්ට් එක විදිහට හඳුන්වන්න ඕනේ මේ කොලර් එකේ ඉදිරිපස තුඩ. ඉතින් සමහර කොලර් වල මේක දිගයි. ඒ වගේම සමහර ඒවා කෙටි, සමහර ඒවා වටකුරුයි. ඊළඟට ඔයාට තියෙන පේනවා ඇති රෝල් ලයින් කියලා වචනයක්. මේ කොලර් එක ස්වභාවිකවම නැමෙන රේඛාවට තමයි අපි රෝල් ලයින් එක කියලා කියන්නේ. ඉතින් මේක නිවැරදිව ඔයා සැලසුම් කරොත් කොලර් එක ලස්සනට වැටෙන එක පවත්ව ගන්න පුළුවන්. අපි මේ කොලර් එකක් ඇඳුමට දාන්නේ නිකම්ම නෙමෙයි. ඉතින් මේ කොලර් එකකින් අපිට ගොඩක් දේවල් ලැබෙනවා. එකක් තමයි අපේ ඇඳුම ලස්සන කරනවා. ඒ වගේම අපේ මේ මුහුණේ හැඩය සමබරව පෙන්වනවා. ඒ වගේම අපේ මේ ගෙල දිග හෝ කෙටි බව පෙනෙන ආකාරය වෙනස් කරනවා. ඒ වගේම තමයි ප්‍රොෆෙෂනල් ලුක් එකක් ලබා දෙනවා. තව දෙයක් තමයි කැෂුවල් ලුක් එකක් හෝ ෆෝමල් ලුක් එකක් නිර්මාණය කරනවා. ඒ වගේම තමයි ෆැෂන් වැලියු එකත් වැඩි කරන්න උපයෝගී වෙනවා මෙන්න මේ කොලර් එකේ. අපි මේ කොලර් ගැන කතා කරද්දී අපි හැම ඇඳුමකටම එකම කොලර් එක යොදාගන්නේ නැහැ. ඇඳුමෙන් ඇඳුමට අඳින පුද්ගලයන් අනුව, අඳින ස්ථානයන් අනුව විවිධ හේතුන් අනුව මේ කොලර් එකත් වෙනස් වෙනවා. ඉතින් මේ කොලර් ගැන කතා කරද්දී අපිට කොලර් වර්ග කීපයක්ම තියෙනවා ඉගෙන ගන්න. අපි බලමු මේ කොලර් වර්ග මොනවාද කියලා. ඉතින් මම ඔයාලට මේ රූප සටහන් මගින් කීපයක් පැහැදිලි කරන්නම්. මේ තියෙන අපිට ඇඳුම් වලදී හමු වෙන කොලර් වර්ග කීපයක්. ඉතින් ඔයා මේ වගේ කොලර් දැකලා ඇති. නමුත් ඒවට කියන නම් දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන කොලර් වර්ග ගත්තොත් පීටර් පෑන් කොලර්, ප්ලැට් කොලර්, ෂර්ට් කොලර්, මැන්ඩරින් කොලර්, චයිනීස් කොලර්, බෑන්ඩ් කොලර්, ස්ටෑන්ඩ් කොලර්, රෝල් කොලර්, සේලර් කොලර්, කේප් කොලර්, ෂෝල් කොලර්, නොච් කොලර්, පී කොලර්, වින් කොලර්, කන්විටිබල් කොලර්, ස්කාර්ෆ් කොලර්, රෆල් කොලර්, බෝ කොලර්, ටර්ටල් නෙක් කොලර්, පියුරිටන් කොලර්. අද අපි දකින මේ ලස්සන කොලර් මෝස්තර වසර 100 ගණනක විකාශනයක ප්‍රතිඵලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් පුරාණ කාලයේ ඇඳුම් වල වෙනම කොලර් තිබුණේ නැහැ. බෙල්ල වටා රෙදි කොටසක් නැවීමෙන් හෝ ගැට ගැසීමෙන් බෙල්ල ආවරණය කරලා තමයි තිබුණේ. ඉතින් ඔයා පැරණි ටෙලි නාට්‍යවල දැකලා ඇති මම මේ කිව්ව ආකාරයට ගැට ගැසීමෙන් හෝ රෙදි කොටසක් නවාගෙන දාගෙන ඉන්න ආකාරය ඔයා දැකලා ඇති. ඉතින් පසුව යුරෝපීය රටවල රාජකීයයන් සහ වංශවත් පවුල් විශාල අලංකාර කොලර් භාවිතා කරන්න පටන් ගත්තා. ඒවා ධනය, ගෞරවය සහ සමාජ තත්ත්වය පෙන්වීමේ සංකේතයක් විදිහට තමයි
සැලකුණේ. කාලයත් සමග විලාසිතා වෙනස් වෙන්න පටන් ගත්තා. ඉතින් විශාල කොලර් වෙනුවට සරල පහසු සහ දිනපතා භාවිතයට සුදුසු කොලර් නිර්මාණය වුණා. අද වෙන විට ෂර්ට් කොලර්, පීටර් ෆෑන් කොලර්, මැන්ඩරින් කොලර්, ඒ වගේම ෂෝල් කොලර් වැනි විවිධ කොලර් වර්ග ලොව පුරාම භාවිතා කරන්න පටන් අරන් තියෙනවා. ඉතින් මේ කොලර් එකක් ඇඳුමක අලංකාරය පමණක් නෙමේ එහි විලාසිතාව, භාවිතය සහ අවස්ථාවද තීරණය කරන ඉතාම වැදගත් අංගයක් විදිහට තමයි හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. අද අපි දැන් මේ කතා කරපු සියලුම කොලර් වර්ග නැවත ප්‍රධාන වර්ගීකරණයකට ලක් වෙනවා. ඉතින් ඒ මොනවද කියලාත් අපි මෙන්න මේ රූප සටහන අනුව කතා කරමු. කොලර් වල ප්‍රධාන වර්ගීකරණයේදී අපිට හම්බ වෙන එක් කොටසක් තමයි ෆ්ලැට් කොලර් කියන්නේ. ඒ කියන්නේ බෙල්ලට සමතලාව වැටෙන කොලර් වර්ගයක් තමයි මෙතනදී මේ ෆ්ලැට් කොලර් කියලා හඳුන්වන්නේ. මේක සාමාන්‍යයෙන් ළමා ඇඳුම්, බ්ලවුස් සහ ෆ්‍රොක් සඳහා භාවිතා කරනවා. මේ රූප සටහනෙන් ඔයාලට දකින්න තියෙන්නේ මෙන්න මේ ෆ්ලැට් කොලර් වර්ගයට අයත් කොලර් වර්ග කීපයක්. ඊළඟ කොලර් වර්ගය තමයි ස්ටෑන්ඩ් කොලර් කියන්නේ. ඉතින් මේ ස්ටෑන්ඩ් කොලර් කියන්නේ බෙල්ල වටා කෙලින් සිටින කොලර් වර්ගයක්. මැන්ඩරින් කොලර් සහ චයිනීස් කොලර් මෙන්න මේ කාණ්ඩයට අයත් වෙනවා. ඉතින් මේ රූප සටහනේ යට තියෙන්නේ මෙන්න මේ ස්ටෑන්ඩ් කොලර් ගණයට අයත් කොලර් වර්ග කීපයක්. ඊළඟ වර්ගය තමයි රෝල් කොලර් කියන්නේ. බෙල්ලෙන් පිටතට නැමී වැටෙන කොලර් තමයි මෙන්න මේ රෝල් කොලර් ගණයට අයත් වෙන්නේ. ෂර්ට් කොලර් සහ ෂෝල් කොලර් මෙන්න මේ ආකාරයේ කොලර් විදිහට උදාහරණ ලෙස හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙන්න මේ රූප සටහනේ ඔයාලට මේ රෝල් කොලර් විදිහට හඳුන්වන කොලර් වර්ග කීපයක් තමයි දකින්න ලැබෙන්නේ. ඊළඟ වර්ගය තමයි ෂර්ට් කොලර් කියන්නේ. මේ ලෝකයේ වැඩිපුරම භාවිතා වන කොලර් වර්ගයක්. පිරිමි සහ කාන්තා ෂර්ට් සඳහා බහුලව මෙන්න මේ කොලර් වර්ග භාවිතා කරනවා. ඉතින් ඔයාලට මෙන්න මේ රූප සටහනේ ෂර්ට් කොලර් වර්ග කීපයක් තමයි දකින්න ලැබෙන්නේ. ඊළඟ වර්ගය තමයි ඩෙකරේටිව් කොලර් කියන්නේ. ඇඳුමක් අලංකාර කිරීම සඳහා යොදා ගන්නා කොලර් තමයි මෙන්න මේ ඩෙකරේටිව් කොලර් විදියට අපි හඳුන්වන්නේ. රෆල් කොලර්, බෝ කොලර් වැනි මෝස්තර මෙන්න මේ කාණ්ඩයට අයත් වෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ රූප සටහනෙන් මේ වගේ ඩෙකරේටිව් කොලර් වර්ග කීපයක් බලා ගන්න පුළුවන්. ඉතින් අද මම මේ කියලා දුන්න ආකාරයට මේ වර්ගීකරණය ඔයා තේරුම් ගත්තත් ඕනෑම කොලර් වර්ගයක් හඳුනා ගැනීම ඔයාට ඉතාමත් පහසු වෙනවා. අපි මේ කොලර් එකක් ලස්සනට නිර්මාණය කරන්න නම් එහි කොටස් වල නම් පමණක් දැනගෙන ඉන්න එක මදි. ඉතින් එක් එක් කොටස කොහොමද ක්‍රියා කරවන්නේ කියලාත් අපි තේරුම් ගන්න ඕන. මොකද කොලර් ස්ටෑන්ඩ් එකේ උස වෙනස් කළොත් කොලර් එකේ පෙනුම වෙනස් වෙනවා. කොලර් එකේ පොයින්ට් එකේ දිග වෙනස් කළොත් ස්ටයිල් එක වෙනස් වෙනවා. කොලර් ෆෝල් එකේ පළල වෙනස් කළොත් කොලර් එක වැටෙන ආකාරය වෙනස් වෙනවා. මෙන්න මේ වගේ දේවල් නිසා අපි ඒ ගැන අවබෝධ කරගෙන ඉන්න ඕන. ඒ වගේම තමයි තවත් දෙයක් තමයි අපි අවධානය යොමු කරන්නේ මේ කොලර් ෂේප් එක ගැන. කොලර් එකේ හැඩය අනුවත් විවිධ පෙනුම අපිට ලබා දෙනවා. රවුන්ඩ් කොලර් එකක් නම් සාමාන්‍යයෙන් ලස්සන මුදු පෙනුමක් තමයි අපිට ලබා දෙන්නේ. ඒ වගේම පොයින්ටඩ් කොලර් එක ගැන කතා කරොත් මේක තියුණු සහ ප්‍රොෆෙෂනල් ලුක් එකක් ලබා දෙන කොලර් එකක්. ඒ වගේම ස්ක්වෙයර් කොලර් එක කියන්නේ කොටු හැඩයක් තියෙන කොලර් එක. මෙතනදී වෙනස්ම ඩිසයින් එකක් තමයි අපිට ලබා දෙන්නේ. ඒ වගේම කර්ව් කොලර් එක ගත්තොත් කාන්තා ඇඳුම් සඳහා බහුලවම යොදා ගන්න කොලර් එකක් තමයි මේ කර්ව් කොලර් එක. අපි මේ කොලර් ඩිසයින් එකක් තීරණය කිරීමේදී තවත් වැදගත් කරුණු කිහිපයක් ගැන අවධානය යොමු කරන්න ඕන. ඒ තමයි ඇඳුමේ වර්ගය. උදාහරණයක් විදිහට ගත්තොත් අපි ෂර්ට් එකකට වෙනස් කොලර් එකක් යොදා ගන්න. ඒ වගේම ෆ්‍රොක් එකකට නම් වෙනස් කොලර් එකක්. ඒ වගේම බ්ලවුස් එක ගත්තොත් ඊටත් වඩා වෙනස් කොලර් එකක්. මෙන්න මේ වගේ ඇඳුම් වර්ගය අනුව අපි යොදා ගන්න කොලර් එක වෙනස් වෙනවා. ඒ වගේම භාවිතා කරන අවස්ථාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. මෙතනදී කැෂුවල් වෙයා, ඔෆිස් වෙයා, පාටි වෙයා, බ්‍රයිඩල් වෙයා මෙන්න මේ වගේ අවස්ථාවන් සඳහා යොදා ගන්න එක ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟ කාරණාව තමයි අපි රෙදි වර්ගය ගැන සැලකිලිමත් වෙන්න ඕන. සාමාන්‍යයෙන් අපි මුදු රෙදි යොදා ගන්නවා සරල කොලර් සඳහා. ඒ වගේම ටිකක් තද රෙදි සඳහා අපි හැඩේ තබා ගන්න කොලර් තමයි යොදා ගන්න. මෙන්න මේ කොලර් සඳහා රෙදි තෝරා ගැනීමේදී අපි කරුණු කීපයක් ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඒ තමයි එකක් තමයි රෙදිවල ඝනකම. මේ රෙදි ඉතා සිහින් නම් කොලර් එකේ හැඩය අපිට තබා ගන්න අපහසු වෙනවා. එතනදී අපි ඉන්ටර්ෆේසින් එකක් යොදා ගන්න ඕන. ඒ වගේම රෙදි ඉතා ඝන නම් අපිට මැසීමේදී අපහසුතා ඇති වෙනවා. ඒ වගේම තමයි කොලර් එක තද පෙනුමක් තමයි යොදා ගන්න. ඒක නිසා අනිවාර්යයෙන්ම රෙදිවල ඝනකම ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟ දේ තමයි රෙදිවල හැඩය තබා ගැනීමේ හැකියාව තියෙනවද බලන්න ඕන. මේ කොලර් එකක් සඳහා අපි රෙදි යොදා ගැනීමේදී ඉතා පහසුවෙන් රැලි වැටෙන්නේ නැති. හැඩය තබා ගන්න පුළුවන් සහ මැසීමට පහසුද කියන එක ගැන අවධානය යොමු කරන්න ඕන. සාමාන්‍යයෙන් අපි කොලර් සඳහා භාවිතා කරන රෙදි වර්ග විදිහට කොටන්
ෆැබ්‍රික් එක හඳුන්වන්න පුළුවන්. මෙතනදී cotton කියන්නේ කොලර් එකක් සඳහා අපි බහුලවම භාවිතා කරන රෙදි වර්ගයක්. මේ cotton ෆැබ්‍රික් එකෙන් අපිට ෂර්ට් කොලර් එක, පීටර් පෑන් කොලර් එක සහ ෆ්ලැට් කොලර් එක නිර්මාණය කරන්න පුළුවන් මෙන්න මේ cotton ෆැබ්‍රික් එක මගින්. ඊළඟ ෆැබ්‍රික් එක තමයි linen. මේ linen කියන්නේ ස්වභාවික තන්තු වලින් සාදන රෙදි වර්ගයක්. ඉතින් මේ linen ෆැබ්‍රික් එකෙන් අපිට casual color, standard color වගේ නිර්මාණය කරගන්න පුළුවන්. සිල්ක් ෆැබ්‍රික් එක කියන්නේ සුමට සහ සුඛෝපභෝගී රෙදි වර්ගයක්. ඉතින් මේ සිල්ක් ෆැබ්‍රික් එක අපි යොදා ගන්නවා නම් මුදු ඉන්ටර්ෆේසින් එකක් භාවිතා කරන්නම ඕන. සාමාන්‍යයෙන් මේ සිල්ක් ෆැබ්‍රික් එකෙන් අපිට පුළුවන් ඩෙකොරේටිව් කොලර්, බෝ කොලර් වගේ දේවල් නිර්මාණය කරගන්න. අනිත් ෆැබ්‍රික් එක තමයි සැටින් ෆැබ්‍රික් එක. මේ සැටින් කියන්නේ දිලිසෙන මතුපටක් තියෙන රෙදි වර්ගයක්. ඉතින් මේ සැටින් ෆැබ්‍රික් එකෙන් අපිට පුළුවන් පාටි වෙයා කොලර්ස්, ඒ වගේම බ්‍රයිඩල් කොලර්ස් වගේ දේවල් නිර්මාණය කරගන්න. ඊළඟට අපි කතා කරනවා ඩෙනිම් ෆැබ්‍රික් එක ගැන. ඩෙනිම් කියන්නේ ශක්තිමත් සහ ඝන රෙදි වර්ගයක්. මේ ෆැබ්‍රික් එකෙන් අපිට පුළුවන් සාමාන්‍යයෙන් ජැකට් කොලර්, කැෂුවල් ෂර්ට් කොලර් වගේ දේවල් නිර්මාණය කරගන්න. ඊළඟ ෆැබ්‍රික් එක තමයි පොලිඑස්ටර් ෆැබ්‍රික් එක. පොලිඑස්ටර් කියන්නේ කෘත්‍රිම තන්තු වලින් සාදන රෙදි වර්ගයක්. ඉතින් මෙන්න මේ පොලිඑස්ටර් ෆැබ්‍රික් එකෙන් අපිට පුළුවන් යුනිෆෝම් කොලර්, ඔෆිස් වෙයා කොලර් වගේ දේවල් නිර්මාණය කරගන්න. එහෙනම් ඔයා මෙතනදී කොලර් සහ රෙදි තෝරා ගැනීමේදී ෂර්ට් කලර් එකකට නම් cotton, linen, පොලිඑස්ටර් යොදා ගන්න පුළුවන්. ඒ වගේම පීටර් පෑන් කොලර් එකකට නම් cotton, soft fabric වගේ දේවල් යොදා ගන්න පුළුවන්. වගේම shawl කොලර් එකකට නම් wool, thick fabric වගේ දෙයක් යොදා ගන්න පුළුවන්. බ්‍රයිඩල් කොලර් එකකට නම් silk, satin, lace වගේ fabric එකක් යොදා ගන්න පුළුවන්. අපි මේ fabric මොනවද කියලා අඳුනගත්තා වගේම රෙදි කැපීමට පෙර අපි මතක තියාගන්න ඕන කරුණු කීපයකුත් තියෙනවා. ඒ තමයි රෙදි සෝදා පසු භාවිතා කිරීම තමයි ගොඩක් සුදුසු වෙන්නේ. ඒ වගේම grain line නිවැරදිව බලන්න ඕන. පැටර්න් එක නිවැරදිව තියෙනවද කියලා බලන්න ඕන. ඒ වගේම රෙදි සහ ඉන්ටර්ෆේසින් එක එකිනෙකට ගැලපෙනවද කියලාත් බලා ගන්න ඕන. තවත් වැදගත් මාතෘකාවක් තමයි මිනුම් ලබා ගැනීම කියන මාතෘකාව. ඉතින් මේ කොලර් එකක් ලස්සනට පෙනෙන්න නම් ඩිසයින් එක විතරක් වැදගත් වෙන්නේ නැහැ. නිවැරදි මිනුම් ලබා ගැනීම තමයි හොඳ ගැලපීමක පළමු පියවර වෙන්නේ. අපි මේ කොලර් එක නිර්මාණය කිරීමේදී වැරදි මිනුම් ලබා ගත්තොත් එතනදි සිද්ධ වෙන්නේ කොලර් එක බෙල්ලට තද වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ලිහිල් වෙන්න පුළුවන්. ඒ වගේම ඇඳුමට කොලර් එක හොඳින් සම්බන්ධ නොවෙන්න පුළුවන්. අවසානයේ පෙනුම අඩු වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා අපි නිවැරදිව මිනුම් ලබා ගැනීම ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඉතින් මේ මිනුම් ලබා ගැනීමේදී අපි සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි මෙෂරින් ටේප් එක නිවැරදිව තියාගන්න ඕන. ටේප් එක ඇදීමෙන් හෝ ලිහිල් කිරීමෙන් වැරදි මිනුමක් තමයි අපිට එතනදී ලැබෙන්නේ. ඒක නිසා මෙෂරින් ටේප් එක නිවැරදිව තබා ගන්න ඕන. ඒ වගේම පුද්ගලයා ස්වභාවික ලෙස ඉන්න ඕන. බෙල්ල ඉහළට හෝ පහළට නැවීමෙන් වළකින්න ඕන මේ මිනුම් ලබා ගැනීමේදී. අනිත් දේ තමයි මිනුම දෙවරක් පරීක්ෂා කරන්න ඕන. අද වීඩියෝ එකේ මම ඔයාලත් එක්ක කතා කරේ මේ කොලර් සම්බන්ධව. ඉතින් ගොඩක් විස්තර අද කොලර් සම්බන්ධව ඔයාලට කියලා දුන්නා. ඒ වගේම ඉදිරියේදී මේ කොලර් නිර්මාණය කරගන්නේ කොහොමද කියලාත් ඔයාලට කියලා දෙන්න. අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් පහලින් කමෙන්ට් කරන්න යන්න. එහෙනම් තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් අපි ආයෙමත් හම්බ වෙමු.